Hello language lovers, I hope that you all are keep it well. මම හිතන ඔයගොල්ලෝ හැමෝම හොඳින් කියලා. මම මේ මගේ දවල් කෑමක් ගන්න හැදුවා විතරයි. මම ඔයාලට කෝල් කරන්න හැදුවා විතරයි. මම මේක කරන්න හැදුවා විතරයි. right කොහොමද මේ වගේ දෙයක් ඉංග්‍රීසි වලින් කියන්නේ? මම මොකක් හරි ක්‍රියාවක් කරන්න හැදුවා විතරයි කියලා. ඒකට ලස්සන පැටර්න් එකක් තියෙනවා. ඒක යූස් කරලා අපිට මේ වගේ දේවල් හරිම ලේසියෙන් ඉංග්‍රීසි වලින් කියන්න පුළුවන්. right පැටර්න් එක තමයි I was just about to. මොකක්ද පැටර්න් එක? I was just about to. අපි ඉස්සල්ලාම පැටර්න් එක කියනවා. ඊට පස්සේ අපි කරන්න හැදුව ක්‍රියාව කියනවා. ඉස්සල්ලාම පැටර්න් එක ඊට පස්සේ ක්‍රියාව. මේ පැටර්න් එකට පස්සේ තියෙන ක්‍රියාව අනිවාර්යෙන් ක්‍රියාවේ මූලික ස්වරූපයෙන් තියන්න ඕනේ. verb එකේ stem එකෙන් තියන්න ඕනේ. අපි උදාහරණ වාක්‍ය දෙක තුනක් හදලා බලමු. මම ඔයාලට කෝල් කරන්න හැදුවා විතරයි. ඉස්සලාම කියනවා පැටර්න් එක I was just about to. ඊට පස්සේ ක්‍රියාව call you. I was just about to call you. මම ඔයාලට කෝල් කරන්න හැදුවා විතරයි. මම්මගේ දවල් කෑමක් ගන්න හැදුවා විතරයි. I was just about to have my lunch. මම ඒක කරන්න හැදුවා විතරයි. I was just about to do it. මම එහෙ යන්න හැදුවා විතරයි. I was just about to එහෙ යනවා go there. I was just about to go there. right ඉතින් මෙන්න මේ විදිහට මේ වගේ අදහස් ඉතාලම ලේසියෙන් ඔයාලට ඉංග්‍රීසි වලින් කියන්න පුළුවන්. so take a crack at it.